තෙරුවන් සරණයි අවසරයි. ඔව් තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවෝ. අවසර මේ මම පොඩි දෙයක් දැනගන්න කියලා අවසරකින් ආවේ. ඔව් අහන්නකෝ. අවසර මේ මට පොඩ්ඩක් කියන්නකෝ අවසර අපි උදේ අවදි වෙන තියෙන වටිනාකම මොකද්ද කියලා? හා. පුංචි හාමුදුරුවෝ හොඳ ප්‍රශ්නයක් ඔබ වහන්සේ අහන්නේ. මම හිතන්නේ පුංචි හාමුදුරුවන්ට ඊටාම වැදගත් දෙයක්. ඒ කියන්නේ උදේ අවදි වෙන එක අපි කාටත් හොඳයි. දැන් පුංචි හාමුදුරුවලා උදේ පාන්දර ඉඳලම අවදි වෙලා වැඩ කරන එකේ වටිනාකම පුංචි කාලේ ඉඳලා දැනගෙන තියෙන්න ඕනේ. අපි මුලින්ම මේ පොඩි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැන බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහා මහා කරුණාවෙන් බලනකොට උන්වහන්සේ හිමිදිරි උදෑසනම තමයි ලෝකයේ දිහා මහා කරුණාවෙන් බැලුවේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ උදේ පාන්දරම අවදි වුණා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන එකත් බුදුහාමුදුරුවෝ මේ වැඩි කාලයක් ගෙදාගත්ත කියලා නෙමෙයිනේ. සතපුනේ පුංචි කාලයක්. මොකද බුදුහාමුදුරුවෝ ලොකු කාලයක් කැප කරේ ලෝකයට සේවය කරන්න. එතකොට ලොකු කාලයක් දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා තමන්ගේ ජීවිතයේ ආයුෂ ප්‍රමාණය ජීවත් වෙන්න තියෙන දින ගණන් ප්‍රමාණය ඊටාම අඩුයි කියන එක බුදුහාමුදුරුවෝ දන්නවා. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ ප්‍රායෝගිකව කල්පනා කරපු එක තමයි වැඩි කාලයක් පාවිච්චි කරන්න ඕනේ මිනිස්සුන්ට ධර්මයේ ප්‍රචාරය කරන්න. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ උදේ පාන්දරම අවදි වෙනවා. උදේ පාන්දරම බුදුහාමුදුරුවෝ අවදි වෙලා ලෝකයේ දිහා මහා කරුණාවෙන් බලනවා. මං අද කාටද පිහිට වෙන්නේ? මොනවායි කෙනෙකුටද පිහිට වෙන්නේ? එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුංචි හාමුදුරනේ ඔයාලා ඉගෙන ගන්න කට්ටිය. තව ඉන්නවා අපේ වැඩිහිටි තරුණ අය රස්සාවලට යන අය ඉන්නවා. වැඩිහිටි අය ඉන්නවා ගොවිතැන් වගේ වැඩ කටයුතු කරන අය ඉන්නවා ව්‍යාපාර කරන අය ඉන්නවා නේද? නොයෙකුත් වැඩ කටයුතු කරන අය ඉන්නවා. එතකොට නොයෙකුත් වැඩ කටයුතු කරන හැමෝම Tamanගේ එදිනෙදා වැඩ ආරම්භ කරන්න උදේ පාන්දරම අවදි වෙනවා නම් ඒ දවසේ Tamanට කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි. එතකොට අපි උදේ පාන්දර 4ට නැගිට්ටොත් එහෙම 6ට පැය දෙකකට කලින් තමයි අපි නැගිටින්නේ. 5ට නැගිට්ටොත් එහෙම අපි පැයකට කලින් නැගිටලා. ඒක ඉර පායන්න පැයකට කලින් අපි නැගිටලා. ඉර පායන්න කලින් අපි නැගිටලා. නේද? එතකොට ඉර පායන්න කලින් අපි නැගිටිනවා කියලා කියනකොට අපිට ඉර පායනකොට අපි වැඩ පටන් ගන්න ඉවරයි. දැන් අපි දන්නවා මේ පරිසරයේ අපි අවදි වෙනකොට එළිය වැටෙනකොට ඉර පායනකොට පුංචි පුංචි කුරුල්ලෝ සද්ද කරන ශබ්ද අපිට ඇහෙනවා. එයාලා කෑම හොයාගෙන යනවා අවදි වෙලා වැඩ කටයුතු පටන් ගන්නවා. එතකොට මිනිස්සු වෙච්ච අපි සත්තු නැගිටින්න කලින් අපි නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. ඇතර පුංචි හාමුදුරනේ දැන් ඔයාලා ඉගෙන ගන්න පොඩි හාමුදුරුවෝ ඇටියට කල්පනා කරන්න ඕනේ. උදේ පාන්දර අවදි වුණාම උදේ පාන්දර වෙලාව හරි වැදගත් වෙලාවක්. දැන් ඔකට කියන්නේ බ්‍රහ්ම මුහුර්තය කියලා. බ්‍රහ්ම මුහුර්තය කියලා කියන්නේ උදේ පාන්දරම හොඳ ශක්තියක්. විශ්ව ශක්තිය, පරිසරයේ ශක්තිය, ශබ්ද බද්ධයක් නැති නිස්කලංක පරිසරයේ කවුරුත් කලබලයක් කරන පරිසරයක් නෙමෙයි. අනික තමයි අපි රෑ නිදා ගන්නකොට අපේ මනස හරි කලබලෙන් තමයි නිින්දට යන්නේ. හැබැයි උදේ අවදි වෙනකොට අපේ මනස කලබලකාරී ස්වභාවය අඩු වෙලා. රැයට තිබිච්ච ප්‍රශ්න නිදා ගන්න යනකොට තිබිච්ච ප්‍රශ්න උදේට අමතකලා ගිහිල්ලා ඒවා නැති වෙලා හොඳ පිරිසුදු හිතක් තමයි උදේට. ඒ හින්දා අර ප්‍රශ්න ඇවිල්ලා කලබලකාරී හිතක් නෙමෙයි උදේට තියෙන්නේ. එතකොට අපි උදේ පාන්දර නැගිට්ටට පස්සේ පිරිසුදු නේද? පවිත්‍ර හිතකට යම්කිසි වැඩක් කරන්න අපි ඒ හිත යොදා ගන්නවා නම් ඒ වැඩේ සාර්ථකව කරන්න පුළුවන්කම ලැබෙනවා උදේ පාන්දර. නමුත් අපි පරක්කු වෙලා නැගිට්ටොත් එහෙම පුංචි හාමුදුරුවනේ එතකොට මිනිස්සු අවදි වෙලා කෑකෝ ගහනවා සත්තු අවදි වෙලා කෑකෝ ගහනවා යාන වාහන යන්න පටන් අරගෙන කලබලකාරී පරිසරයක අපිටත් හදිස්සිය අපි නැගිටින්නේ. එතකොට මොනෝ දාන්න හදිස්සිය කලබලයි අනිත් වැඩවලට අපි හදිස්සිය කලබලයි. එතකොට අපි කරන වැඩේ හරියට කරගන්න අපහසුයි. හැබැයි උදේ පාන්දර නැගිට්ටම අපිට සැලැස්මක් හදාගන්න පුළුවන් මං අද දවසේ මොනවද කරන වැඩ කටයුතු. දැන් ඇත්තටම පාඩම් කරන ඉගෙන ගන්න පුංචි හාමුදුරු කෙනෙකුට පොඩි ළමයෙකුට මේ උදේ පාන්දර පාඩම් කරනකොට පොත්පත් බලනකොට මොනවා හරි දෙයක් ලියනකොට ඒක වෙන වෙලාවල් වලට වඩා හොඳට මතකයේ රඳා පවත්වා ගන්න පුළුවන් ප්‍රමාණය
වැඩි. දැන් බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ උදෙසා බුද්ධත්වය ලබන්නේ හිමිදිරි. නේද? එතකොට මුනිවරු ධානය වඩන කට්ටිය වුණත් Tamanගේ පිරිසුදු මනස දියුණු කරන වෙලාව තමයි හිමිදිරි පාන්දර උදෑසන වෙලාව. එතකොට ඉගෙන ගන්න කෙනෙකුට උනත් වෙන කෙනෙකුට උනත් උදේ පාන්දර ආරම්භ කරන වැඩ කටයුත්තක් ඉතාම සාර්ථකව වැඩ කටයුත්ත පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන දෙයක් තමයි උදේ පාන්දරම නැගිටලා ඉවරලා වැඩ කටයුතු ආරම්භ කරන එක. ඉතින් අර වැඩිහිටි හාමුදුරු කෙනෙක් පරණ හාමුදුරු කෙනෙක් කියලා තියෙනවා පන්සලක් පිරිහෙන්න නම් ඒ පන්සලේ පිරිහීමට ලක් වෙන එක කාරණාවක් තමයි පන්සලේ ඉන්න වැඩ වාසය කරන හාමුදුරුවෝ පරක් වෙලා අවදි වෙනවා නම් ඒ පන්සල පිරිහීමට ලක් වෙනවා. එතකොට ගමක තියෙන ප්‍රධාන මූලස්ථානයේ පන්සල නම් ඒ පන්සලේ ඉන්න ප්‍රධානියා පන්සලේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ පන්සලේ වැඩ කරන නැත්තු උදේ පාන්දරම අවදි වෙනවා නම් ඒ මුළු ගමටම ආලෝකය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ගමේ ප්‍රධානම තැන උදේ පාන්දරම අවදි වෙලා වැඩ කටයුතු ආරම්භ කරන නිසා මුළු ගමටම ලොකු ආලෝකයක් ආශිර්වාදයක් ලැබෙනවා. ඉතින් තමන්ගේ ජීවිතයට ආශිර්වාදය ඇති කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කැමති කෙනා පුංචි හාමුදුරුවනේ උදේ පාන්දරම අවදි වෙලා වැඩ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පොඩි හාමුදුරුවනේ මතක තියාගන්න ඕනේ හොඳට දැනුගත්කම් ඇති හොඳ පඬිවරු උනත් නිදා ගන්න ප්‍රමාණය ඉතාම අඩුයි. අවදි වෙලා වැඩ කරන ප්‍රමාණය තමයි වැඩි. සමහරලාට පඬිවරු රෑ වෙනකම්ම නේද? මේ මැදියම් රාත්‍රිය වෙනකම්ම සමහරලාට පොත්පත් පරිශීලනය කරනවා, පොත් ලියනවා, කවි ලියනවා නේද? ඉගෙනීම් අධ්‍යාපනයේ සාහිත්‍ය වෙනුවෙන් වැඩ කරනවා. තමන්ගේ හිත දියුණු කරන වැඩ කරනවා. ඒ වගේම උන්වහන්සේලා පරක් වෙලා නිදාගත්තා කියලා පරක් වෙලා අවදි වෙන්නේ නැහැ. හිමිදිරි පාන්දරම අවදි වෙලා ආය වැඩ පටන් ගන්නවා. එතකොට අපි ජීවත් වෙන්නේ පුංචි කාලයක. මහා කාලයක් අපි ජීවත් වෙන්නේ නැහැ පොඩි හාමුදුරුවෝ. පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ. එතකොට පුංචි කාලයක් අපි ජීවත් වෙනකොට ජීවත් වෙන පුංචි කාලයේ ලොකු වැඩක් අපි ලෝකයට කරගන්නත් උනේ තමන්ට වැඩක් කරගන්නත් ඕනේ. එතකොට තමන්ට වැඩ කැමති බාහිර පරිසරයට සහ ලෝකයට වැඩක් කරන්න කැමති කෙනෙක් පොඩි හාමුදුරුවනේ හිමිදිරි පාන්දරම අවදි වෙන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද පාන්දරම නැගිටිනකොට එයාට වැඩ කටයුතු ගොඩක් ක්‍රමානුකූලව, නිවැරදිව, පිළිවෙලට හා සැලැස්මක් ඇතුව සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ හින්දා ඔබ වහන්සේත් අනිත් අයටත් උගන්වලා පොඩි හාමුදුරටත් උගන්වලා උදේ පාන්දරම අවදි වෙලා වැඩ පටන් ගන්න පුරුදු ඇති වෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳලම අවදි වෙන්න උදේ පාන්දරම අවදි වෙන්න පුරුදු වුණොත් ඒක ඔයා ලොකු වෙලා වැඩිහිටි තත්ත්වයටපත් වුණාට පස්සේ ලොකු ජයග්‍රාහී දෙයක් බවට ඔයාට ඒ කාලේ වෙනකොට කල්පනා වෙන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඔක හුරු වුණොත් එහෙම අපි පරක්කු වෙලා අවදි වෙලා අපි වයසට ගියත් නැගිටින්න මක් වෙලාද? පරක්කු වෙලා තමයි නැගිටින්නේ. එතකොට ඒක අපිට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. අපි ආශ්‍රය කරන අයට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා නායකත්වයේ දරන්න ඉන්න හාමුදුරු කෙනෙක් පොඩි කාලේ ඉඳලම පුරුදු වෙන්න ඕනේ දෙයක් තමයි හිමිදිරි උදෑසනම අවදි වෙලා තමන්ගේ වැඩ කටයුතු ඉතාම ක්‍රමානුකූලව සිද්ධ කරන්නට පුරු වෙන එක. හරි ආසර්. මට ආසර් උදේ අවදි වෙන එකේ වටිනාකම ආසර් ඉතාමත් හොඳින් පැහැදිලි වුණා. ඒ නිසා ආසර්ට බොහොම පිං ආසර්. හොඳයි. එහෙනම් ඔබ වහන්සේත් මේ දේවල් පිළිඅරගෙන අනිත් අයටත් මේ දේවල් කියලා දීලා තමන්ගේ ජීවිතය දියුණු කරගන්න පුංචි හාමුදුරුවෝ හැටියට දියුණු වෙන්න ඕනේ. ඉතින් අපි සමාජයටත් පණිවිඩයක් දෙන්න ඕනේ. උදේ පාන්දරම නැගිටලා ඉවරලා තමන්ගේ කටයුතු හොඳට ආරම්භ කරන්න උනන්දු වෙන්න කියලා අපි හැමෝටම ධර්ම දේශනාවල, සාකච්ඡාවල කතා බහ කරනකොට දහම් පාසලේදී පුංචි අයට, තරුණ අයට, වැඩිහිටි අයට හැමෝටම අපි කියා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒව අහලා සමාජයේ ඉන්න අය නේද හොඳ දියුණුවක් ලබන්න පුළුවන් නම් ඒක අපි ලබන හොඳ ජයග්‍රහණයක් කියලා මතක් කරගන්න ලබනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.